හායි ළමයි කොහමද ඉතින් ඔයාලට? මම නම් ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් අද අපි යන් රසම රස චිකන් කරියක් හදන්න. ඉස්සෙල්ලා අපි චිකන් ටික මේ විදිහට හොඳට සෝදගමු. ඉතින් මම නම් ළමයි චිකන් 3 පාරක් විතර හොදනවා. ඉතින් මේ තියෙන්නේ අපි සෝදගත්ත චිකන් ටික. දැන් අපි මේකට මිරිස් 3-5 ටිකක් බෙදගමු. සාතියල්ලි පෙතියලා මිරිස් කුඩු හැඳි 3ක් විතර දාලා 3-5 ටිකකුත් දාගන්න ඕනේ. 3-5 හැඳි 3ක් විතර දාලා මේ ටික හොඳට අපි බෙදගමු. මම ආසයි ළමයි චිකන් අර ටිකක් කළු පාටට වගේ උයන්න. ඒක නිසා ඉතින් මම ටිකක් අර කළු පාට වෙනකල් මිරිස් 3-5 ටික බෙද ගන්නවා. ඉතින් අපි එහෙම බෙදගත්ත 3-5 මිරිස් ටික දැන් අපේ අර සෝදලා තියාගත්ත මස් එකට දාගමු. දාලා හොඳට අපි කවලම් කරගමු. අපි ඉතින් දැන් මේකට ලුණු කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි ඊට පස්සේ මම දාගන්නවා කොරක ටිකකුත් කොරක පේස්ට් එකේනොත් ටිකක් දාගෙන අපි මේක හොඳට අතින් අනන්න ඕනේ. අපි මෙහෙම ටික වෙලාවක් අනලා මේක මෙහෙම තියමු මැරිනේට් වෙන්න. එතකොට ඉතින් මේ මස් එක ඉතින් ගොඩක් රසයි. ඔන්න ඉතින් මං ආවා අපේ අම්මා හදලා තියෙන සේරපැලෙන් සේර ගහක් ගලවගෙන යන්න. චිකන් වලට සේර දාපුවාම ගොඩාක් රසයි ළමයි. මම නම් ගොඩක් පාසාර සේරවල එන සුවඳට. ඒක මාරම සුවඳයි. ඉතින් මේ තියෙන්නේ මං ගලවගෙන ආපු සේර මුල. ඔන්න අද නම් ඉතින් මුළු අහසම කළු කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේකට අවශ්‍ය දේවල් ටික කපා ගමු. මේකට අපි ලුණු ගෙඩියක්, රම්පේ ගස් දෙකක්, තක්කාලි ගෙඩියක්, කුරුදු, කරපිංචා, සුදු ලුණු, ඒ වගේම අපි ගලවගෙන ආපු සේර මුලත් දාමු. අපි ඉතින් දැන් මේ ටික සුද්ධ කරගෙන ටක් ගාලා කපා ගමු. මං ඉතින් ලුණු ගෙඩියෙන් බාගෙකුත් ටිකක් තමයි එකතු කරේ. මස් වලට ඉතින් එහෙම ගොඩාක් ලුණු දාන්නත් ඕනේ නෑ නේද ළමයි? තක්කාලිත් ඉතින් මම බාගයයි එකතු කරේ. ලුණු ටිකත් අපි ඉතින් මේ විදිහට පිහියෙන් පොඩ්ඩක් තලාගෙන චූටියට කපා ගමු. ඊට පස්සේ ඉතින් සේර එකත් මේ විදිහට තියලා අපි ඒකත් කපා ගමු. සේර එකත් හරියට නිකන් ලුණු ගෙඩියක් වගේ නේද ළමයි? ඇතුලේ අර බලන්න රවුම් තියෙන ලස්සන. අපි දැන් රම්ප එකක් දාගමු. මම නම් මේ රම්ප එකේ අර කොලේ අයිනේ තියෙන දැති වගේ තියෙන කොටස නම් දාන්න නැහැ එළවලුවට.
දැන් ඉතින් ඔක්කොම කපලා ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් හොයා ගන්න. ඉතින් අපි අර දරලි පේන වියන්නේ. දැන් ඉතින් බටලියෙන් පිඹලා ලිප පත්තු කරගමු. දැන් ඉතින් අපි හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකන් පොඩ්ඩක් ඉමු. දැන් අපි තෙල් එක රත් වෙගෙන එද්දී අබෑටයි ඔලු හාලුයි ටිකක් ඒකට දාමු. ඒ ටික බෙදුනට පස්සේ දැන් අපි ලුණු ටික දාලා කවලම් කරමු. ලුණු ටික ටිකක් ඒ විදිහට බෙදුනට පස්සේ අපි සුදු ලුණුයි සේර ටිකයි දාලා ආයෙමත් කවලම් කරමු. මම කුරුඳු පොඩ්ඩකුත් දාගත්තා. ඒ ටිකත් තෙලේ බෙදුනට පස්සේ අපි රම්පේ කරපිංච තක්කාලි ටිකත් එකතු කරගමු. දැන් අපි අර මැරිනේට් වෙන්න දාලා තියපු චිකන් කෑලි ටික දාගමු. දාලා මෙහෙම ටික වෙලාවක් හොඳට කවලම් කරගමු. මේක දැන් අපි මස් එකෙන්ම උනන වතුර වලින් ටික වෙලාවක් උයාගමු. ඊට පස්සේ ඉතින් අපි මේ මස් ටික දාලා තිබ්බ භාජනයේට වතුර පොඩ්ඩක් දාලා ඒක පොඩ්ඩක් කවලම් කරගෙන ඒ වතුර ටික දාගමු මස් එකට. ඊට පස්සේ ඉතින් දර ටිකත් හොඳට ඇතුල් කරලා අපි මේක උයාගමු ටික වෙලාවක්. දැන් නම් හොඳ සුවඳක් එනවා. රසත් ඒ වගේම ඇති. අපි තව චුට්ටකින් මේක ලිපෙන් බාගමු. ඉතින් ඔන්න අපේ රසමරස චිකන් කරිය හදලා ඉවරයි. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. ඉතින් මගේ channel එක තාම subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. comment එකක් දාන්න, share කරන්න. like එකකුත් දාගෙනම යන්න. bye